සුබදසක් ඒවා යාළුවෝ හැමදෙනාටම. අදත් පබාවිත් ජපාන් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් ඔයාලට ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ජපාන් ඉක්මනට අපිට කතා කරන්න කොහොමද අපි මේ දේවල් හදාගන්නේ කියලා. මුලින්ම අපි මොකක්ද ඒකට කරන්නේ කියලා තමයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අරගෙන ආවේ ඔයාලට ඉක්මනට ජපාන් කතා කරන්න ලේසි ටිප්ස් ටිකක් තමයි ඔන්න අද අරගෙන ආවේ. එහෙනම් අපි තවත් පරක්කු නොකර වීඩියෝ එකට ගිහිල්ලා බලමු ඒ මොනවද කියලා. ඔන්න ඉතින් මෙතනින් ඔයාලා පළවෙනියටම දැනගෙන ඉන්න ඕනේ ජපාන් කතා කරනකොට නිපාත පද. ඉතින් ඔයාලට පේනවා මෙතන පැත්තෙන් දාලා තියෙනවා මම නිපාත ටික. ඉතින් මීට අමතරව තව නිපාතක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔයාලා මුලින්ම මේ ටික දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයාලා මේ නිපාත දැනගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් මේ නිපාත දාලා වාක්‍යයක යෙදෙනකොට ඒ වාක්‍යයේ තේරුම සරලව ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. උදාහරණයකට කිව්වොත් එහෙම වානිපාතය. දැන් වානිපාතය සාමාන්‍යයෙන් යෙදෙන්නේ මොකක් හරි ඉස්මතු කරලා පෙන්නනකොට තමයි මේ වානිපාතය අපි යොදන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයාලා හැමෝම දන්නවා ඔයාලගේ ජිකෂෝකයි එක. ඔයාලා ගැන තමන් ගැන කතා කරනකොට වතෂි වා කියලා කියනවා. කියන්නේ වතෂි වා පබා දෙස් කියලා ඔයාගේ නම කියනකොට කියනවා. දැන් එතන මේ වතෂි වා කියන්නේ ඔයාව ඉස්මතු කරලා. ඉතින් අන්න ඒ විදිහට මේ වානිපාතය යෙදෙනවා. ඊට පස්සේ තව කියන්න පුළුවන් දැන් පෑනක් පෙන්නලා කොරේ වා පෙන් දෙස්. ඉතින් එතන මොකක්ද ඉස්මතු කරන්නේ? මේක පෑනක් කියලා කියන්නේ. අන්න එතකොට කොරේ වා. ඉතින් අන්න ඔහොම එතෙන්ට වා යෙදෙනවා ඉස්මතු කරලා පෙන්නනකොට. ඉතින් මෙන්න මේ වගේ මේ නිපාත හැම එකක්ම ඔයාලා සාමාන්‍ය සරලව මේ වාක්‍යයක යෙදෙනකොට කොහොමද මේ වාක්‍යයේ අර්ථය වෙනස් වෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ. ඔන්න ඊළඟට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ක්‍රියාපද. ඉතින් ක්‍රියාපද කිව්වහම ගොඩාක් ක්‍රියාපද තියෙනවනේ. ඉතින් ඔයාලට පුළුවන් අද කාලේ නම් ගොඩාක් වෙලාවට මේ YouTube වල එහෙම YouTube එකෙත් ගොඩක් වීඩියෝස් වල මේ ක්‍රියාපද ගැන එහෙම කියලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි Facebook pages වල උනත් මේ ක්‍රියාපද එහෙම වෙනම post දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙමත් මේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මමත් දැනට කලින් ඉඳන් වීඩියෝස් දාලා තියෙනවා ජපාන් අර මේ ඉගෙන ගන්න අර එක එක grammar part ඒ වගේ වීඩියෝස් වල ඒ වගේත් අර මේ එක එක ක්‍රියාපද අලුත්ම ක්‍රියාපද ටයිප් කරලාම දාලා තියෙනවා. ඔයාලට ඒ වගේම උනත් ක්‍රියාපද දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රියාපද දැනගන්නකොට ඔයාලා මේ සාමාන්‍යයෙන් මේ ක්‍රියාපද වල එක එක forms තියෙනවා. ඉතින් මේ වගේම ඔයාලා දන්නවා dictionary form කියලා තියෙනවා. ඊට පස්සේ මස්කේ කියලා තියෙනවා. ඊට පස්සේ තා form, තේ form, නයි form. ඉතින් අන්න ඒ වගේ මේ ක්‍රියාපද වල එක එක forms වර්ග ටික තියෙනවා. ඉතින් ඔයාලා dictionary form අපි උදාහරණයකට ගත්තොත් එහෙම තබෙමස් කියන එකේ dictionary form එක තබෙරු. ඉතින් ඒකේ මස්කේ එක තබෙමස්. ඊට පස්සේ ඒකේ තා form එක තබෙතා. ඊට පස්සේ තේ form එක තබෙතේ. නයි form එක තබෙනයි. ඉතින් අන්න ඒ වගේ ක්‍රියාපදයක් ගත්තාම ඔයාලා ක්‍රියාපදේ අර forms වලට දාන්න පුරුදු වෙන්න ඕනේ. ඒ forms වලට දාපුවම ඒ වගේ කොහොමද අර්ථය වෙනස් වෙන්නේ? කනවා, කන්නේ නැහැ, කෑවා, කන්න අන්න ඒ වගේ එක එක ඒ forms වල හැටියට ඒකේ අර්ථය වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ දේවලුත් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඔන්න ඊළඟට දැනගන්න ඕනේ ප්‍රධානම දේ තමයි වචන. ඉතින් මේ වචන නැතුව අපිට කතා කරන්න බැහැනේ. ඉතින් ඔන්න ඔයාලා අපි හැමදාම පොඩි කාලේ ඉඳන්ම ඉගෙනගෙන තියෙනවා ඉංග්‍රීසි. ඉතින් ඉංග්‍රීසිත් කතා කරන්න අපි ඒ දවස්වල ඉඳන්ම වචන දැනගෙන ඉන්න ඕනේ කියලා ඔයාලා අහලා තියෙනවානේ. ඉතින් ඒ වගේ තමයි මේ ජපාන් කතා කරන්නත් අපිට වචන දැනගෙන ඉන්න ඕනේ. වචන දැනගත්තාම තමයි මොනවා හරි මේ වචන දෙක තුනක් එකට ගැට ගහලා අපිට මොනවා හරි දෙයක් කියා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේවලුත් ඔයාලට අර විදිහටම මේ වචනත් සාමාන්‍ය එදිනෙදා ජීවිතේ අපි පාවිච්චි කරන වචන. බැංකුවට මොකද්ද කියන්නේ? ඉස්කෝලේට මොකද්ද කියන්නේ? ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයට මොකද්ද කියන්නේ? ඒ වගේ සාමාන්‍ය සුපර් මාකට් එකට සල්ලි වලට ඉතින් ඔයාලා දන්නවා ඇති ගොඩක් දෙනෙක්. ඉතින් එදිනෙදා අපි පාවිච්චි කරන බඩු මුට්ටු වල
මේ ජපන් වචන මොනවද? ඒ දේවල් ඔයාලා දන්නේ නැත්තම් මේ දේවල් අනිවාර්යෙන් හොයලා හරි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මම දාපු වීඩියෝස් වලත් ගොඩාක් වචන ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. අලුත් වචන, ඒ කියන්නේ අලුත් වාක්‍ය දාලා තියෙනවා. ඉතින් ඒ වගේ අලුත්ම වචන ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා වචන ටික එකතු කරගන්න ඕනේ. ඔයාලට කතා කරගන්න. ඔන්න ඊළඟට ඔයාලා දැනගන්න ඕනේ grammar pattern ටික. ඉතින් මේ grammar pattern දැනගන්නකොට සාමාන්‍යයෙන් තේ ෆෝම් එකත් එක්ක යෙදෙන grammar pattern තියෙනවා. තා ෆෝම් එකත් එක්ක යෙදෙන grammar pattern තියෙනවා. ඉතින් මේ විදිහට තියෙනවා. ඉතින් ඒ වගේත් අපිට දැන් අර හැමතිස්සෙම කතා කරන්න බෑනේ සරල වාක්‍යෙම දාලා. මම බත් කනවා, මම වැඩට යනවා. එහෙම හැමතැනම කියන්නේ නැහැනේ. අපිට මේ වාක්‍ය වෙනස් කරන්න වෙනවා. මට බත් කන්න ඕනේ. මම මේ වැඩේ කරාට කමක් නැද්ද? ඉතින් අන්න ඒ වගේ වාක්‍ය අපි වෙනස් කරලා අපේ හිතේ තියෙන දේ කතා කරනකොට ඒකට මේ අර එක එක පැටර්න් භාවිතා වෙනවා. ඉතින් අන්න ඒ ටික ඔයාලා දැනගන්න ඕනේ. ඒවා ටික දන්නේ නැතුව අපිට කතා කරන්න අමාරුයි. ඉතින් ඔයාලට පුළුවන් මගේ වීඩියෝස් වලත් තියෙනවා මම මේ grammar pattern කරපුවා. ඔයාලට පුළුවන් ඒ දේවලුත් බලලා යම්කිසි අවබෝධයක් ගන්න. ඉතින් අන්න ඒ විදිහට මේ grammar pattern ටිකත් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඔන්න ඉතින් ඔයාලට හිතේ කොහොමද මේව එකපාර මතක තියාගන්නේ කියලා. මේව කටපාඩම් කරලා කොහොමද මතක තියාගන්නේ? ඉතින් එහෙම කටපාඩම් කරලා මතක තියාගන්න අමාරුයි. මටත් ඒ දවස්වල ඉස්සර මුලින්ම ඕවා කියවලා තේරුම් ගන්නකොට කොහොමද මේව පාඩම් කරන්නේ? මේව මතක හිටින්නේ නැහැ නේ කියලා ඒව මතක හිටින්නේ නැහැ ඇත්තටම. ඒව අර අනිවාර්යෙන් කතා කරනකොට ඒ මොන හරි පැටර්න් එකක් දාලා අපි කවුරු හරි එක කතා කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක මතක හිටින්නේ. ඒක ඊට පස්සේ ඔය වැඩ කරනකොට එහෙම ඔයාලට පුළුවන් එකම වාක්‍යනේ ඔයාලට හැමදාම වුණත් ඔය මොනවා හරි මේ පැටර්න් එකක් දාලා නිතර එකම කතා කරන්න පුළුවන්. ඔන්න එතකොට ඔයාලට ඒක අමතක වෙන්නේ නැහැ. දැන් ඔයා උදාහරණයකට කිව්වොත් එහෙම මේක කළාට කමක් නැද්ද? ඉතින් වැඩ කරනකොට උනත් ඔයාලට අහන්න පුළුවන්. චොත්ත කොරේ යත්තේ මොයි දෙස්කා? මේක කරාට ටිකක් මේක කරාට කමක් නැද්ද? ඉතින් අන්න ඒ වගේ අහන්න පුළුවන්. ඊට පස්සේ නිතර ඉතින් ඔය කතා කරනකොට ඕක දාලා කතා කරන්න. එතකොට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ තියෙන්නේ වාක්‍ය හදන එක. දැන් අර පිළිවෙලට අපි කියාගෙන ආවනේ. ඔයාලා ඉස්සෙල්ලාම නිපාත දන්නවා දැන්. දැන් අර මුලින් කියපු විදිහට නිපාත දන්නවා ඔයා. ඊට පස්සේ ක්‍රියාපද දන්නවා. ඊට පස්සේ වචන දන්නවා. ඊට පස්සේ වාක්‍ය පැටර්න්, grammar pattern ඒ ටික දන්නවා. ඔන්න ඒ ටික දැනගත්තට පස්සේ ඔයාට තියෙන්නේ සරලව වාක්‍ය හදන එක. ඉතින් මේ සරලව වාක්‍ය හදනකොට ඔයාට ඉස්සරලාම ඔයාලා අර සම්පූර්ණ වාක්‍ය අර නිපාතත් එක්කම දාලා ඔයාලා හදාගන්න. එකපාර දැන් අපි උදාහරණයක් කිව්වොත් එහෙම මට කොම්බිනියට යන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයාලා හදාගන්නවා වාක්‍ය. වතෂි වා කොම්බිනි ni ikitai desu. වතෂි වා මම කොම්බිනියට කොම්බිනි ni යන්න ඕනේ. ikitai desu. ඔන්න මේ විදිහට සම්පූර්ණ වාක්‍ය ඔයාලා හදාගත්තා කියමුකෝ. ඉතින් දැන් සමහර තැන්වල ඔයාලටම ඒක තේරෙයි කතා කර යනකොට මේ ජපන් අය සමහර මේ නිපාත ප්‍රධාන වශයෙන්ම වා නිපාතේ නී නිපාතේ මේ කතා කරනකොට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා එකපාරට ඒවා දාන්න නැතුව කතා කරන්න හදන්න එපා. එකපාරටම ඔයාලට ඊට පස්සේ දැන් කතා කර යනකොට මේක තේරෙනවා. ඔයාලට එයාලත් එක්ක කතා කරනකොටම තේරෙයි. මෙතෙන්ට එයාලා මේ වා නිපාතේ දාලා කතා කරේ නෑනේ. අන්න ඒ විදිහට ඔයාලට තේරෙයි. ඉතින් ඊට පස්සේ ඔයාලටත් ඒ විදිහට කතා කරන්න පුළුවන්. ඒක හැදෙනවා සාමාන්‍යයෙන්. කතා කරගෙන යනකොටම වතෂි වා කොම්බිනි ni ikitai desu. ඊට පස්සේ ඒ විදිහට සම්පූර්ණ වාක්‍යය හැදුවට පස්සේ වතෂි කොම්බිනි ni ikitai desu. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. ඒක ඔයාලටත් තේරෙනවා එයාලත් එක්ක කතා කර යන ටික කාලයක් යනකොට. ඊට පස්සේ තව උදාහරණයක් ගත්තොත් එහෙම ඕක සුපර් මාකට් එකෙන් ගන්න බෑ. මිලදී ගන්න බෑ. කියලා තිබ්බොත් එහෙම ඕක සොරේ වා සූපාදේ කයනයි දෙස්. ඕක සුපර් මාකට් එකෙන් ගන්න බෑ. සොරේ වා සූපාදේ කයනයි දෙස්. මෙතනත් මේ වානිපාතේ දීලා තියෙනවනේ. ඉතින් අන්න ඒකෙදි කතා කරනකොට සමහර වෙලාවට සොරේ සූපාදේ කයනයි දෙස් කියන්න පුළුවන්.
වානිපාතය පාවිච්චි වෙන්නේ නැතුව. දැන් එතන මේ සූපා දේ කියලා තියෙනවානේ. එතන දේ නිපාතය අපට අයින් කරන්න බෑ. ඒක දේ නිපාතය අයින් කරොත් එහෙම ඒ වාක්‍යයේ සම්පූර්ණ අර්ථය වෙනස් වෙනවා. ඉතින් අන්න ඒ වගේ ඔයාලට අර කතා කර කර යනකොට මේ වාක්‍යය හදනකොට ඒ දේවල් ඔයාලට තේරුම් යනවා. ඔන්න ඊළඟට තියෙන්නේ අර අපි පිළිවෙලට කතා කරගෙන ආවනේ දැන් ඔයාලට හදා ගන්න ඕන දේවල්. ඔන්න ඊළඟට තියෙන්නේ ජපන් දෙබස් අහන එක. ඉතින් මෙතන ජපන් දෙබස් අහනකොට ඔයාලා N5 කරන කෙනෙක් නම් චෝකයි ටෙස්ට් එක තියෙනවනේ කියන්නේ listening ටෙස්ට් එක. ඉතින් දැන් Google එකේ වුණත් ඔයාලට N5, N4, N3 ඒ levels වලට ඕන කරන audio ටික පුළුවන් ඔයාලට download කරගන්න. ඒ download කරගෙන ඒවා නිතර අහන්න තමයි තියෙන්නේ. ඔන්න එතකොට ඔයාලට තේරෙනවා එයාලා එක එක වචන ප්‍රොනවුන්ස් කරන විදිය, කොහොමද ඒවා ශබ්ද කරන්නේ, කොහොමද ඒවා ඒ තැන්වල කියන්නේ. ඔන්න එතකොටත් අර නිපාතය දෙන්නේ කොහොමද? ඒ දේවල් නිතර අර දාලා අහනකොට ඔයාලට ඒ දේවල් හුරු වෙනවා. ඒ වගේම තමයි දැන් මෙහි වැඩ කරන කෙනෙක් නම්, මෙහි ඉස්කෝලේ යන කෙනෙක් නම් ඔයාලට ඒ වැඩ කරන තැන්වල ඉස්කෝලේදී සෙන්සලා කතා කරන විදිහට ඒ දේවල් අර දෙබස් නිතර ඇහෙනවනේ කනට. ඉතින් ඔන්න ඔයාලට ඒ දේවල් අනිවාර්යෙන් ඒ දේවල් මතක තියාගන්න පුළුවන්. මෙන්න මේ තැන්වල මෙයා මෙහෙම කතා කරා. අන්න ඒ දේවල් ඔයාලා මීටරෙන් කතා කරොත් මීටරෙන් දැනගෙන හිටියොත් එහෙම ඔයාලට ඒ දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ කියන දෙබස් වල සමහර තේරුම් අපි දන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් දැන් ජපන් කෙනෙක්ම කතා කරනවා කියමුකෝ අපිත් එක්ක. ඉතින් ඔයාලට තේරුනේ නැහැ මොකද්ද මේ කිව්වේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ තේරුම මොකද්ද කියලා අහන්න. දෝයු ඉමිදෙස්කා කියලා අහන්න පුළුවන්. මොකද්ද මේකේ තේරුම කියලා. ඉතින් අන්න මගේ කලින් වීඩියෝ එක කියලා තිබ්බා කොහොමද ඒව අහන්නේ කියලා. අපි දන්නේ නැති දෙයක් කොහොමද අහන්නේ? අන්න ඒ විදිහට ජපන් වලින් අහන විදියත් මම අර කලින් මගේ වීඩියෝ එකක මම දාලා තිබ්බා. ඉතින් ඔයාලට මේ දේවල් බලාගෙන කොහොමද මේ දේවල් දන්නේ නැති දේවල් ජපන් අයගෙන් උනත් අහලා දැනගන්න කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තවත් ඔයා දන්නේ නැති වචන ඔයාලට පුළුවන් Google Translate එකෙන් translate කරලා මොන වගේ අදහසක් දෙන්නේ කියලා මේ ඔයාලට තේරුම් ගන්න. ඒ වගේම තමයි දැන් ඔයාලට මේ YouTube එකේ වීඩියෝ උනත් බලනකොට ජපන් ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. ඒ වගේම තමයි ජපන් කාටුන් තියෙනවා. ජපන් ෆිල්ම්ස් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවලුත් ඔයාලට බලනකොට ඒ වගේ කතා කරන විදිහ, එයාලා ඒ දේවල් වචන ප්‍රොනවුන්ස් කරන විදිහ උනත් ඔයාලට දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් දැන් ඒ වගේ උනත් දන්නේ නැති වචනයක් තිබ්බොත් එහෙම Google Translate එකෙන් ගහලා බලන්න මොකද්ද මේ වචනේ තේරුම කියලා. ඊට පස්සේ ඔයාලට ඒ වචනේ දාලා දැන් අර වාක්‍ය පැටර්න් එහෙම හදන්න දන්නවනේ. ඉතින් ඔයාලට අර පැටර්න් එකකට අර වාක්‍ය අර මේ වචනේ දාලා ඔයාලට ඉතින් තව ටික අර ඔයා දන්න ටික වැඩි දියුණු කර කතා කරගෙන යන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තමයි අර ඔයා ගාව තියෙන පොඩි වචන ටික, පොඩි දැනුම අර මේ ටික ඉතින් වැඩි දියුණු කර ජපන් කතා කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් අර මම මුලින් ඉඳන්ම කියපු ස්ටෙප් ටික පිළිවෙලට නැවත කරන එකෙන් ඔයාලගේ ජපන් දැනුම වර්ධනය වෙනවා. ඔයාලට ජපන් කතා කරන්න ඉක්මනට පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ඔයාලා දැනගත්තොත් එහෙම සරලව මූලිකම ටික ඔයාලට ඇඩ්වාන්ස් ජපන්, ඒ කියන්නේ ටික ඇඩ්වාන්ස් විදිහට ජපන් ඉගෙන ගන්නකොට ඔයාලා දන්නේ නැත්නම් ඔයාලට මේ දේවල් අහලා හරි දැනගන්න පුළුවන්. අර මූලිකම ටික දැනගත්තාම. මොකද සාමාන්‍යයෙන් කතා කරගන්න පුළුවන් එතකොට ඕනම දෙයක් මේක කොහොමද වෙන්නේ මේක කියලා දෙන්න පුළුවන්ද? ඒ දේවල් ඔයාලට ඕන කෙනෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්. ඉතින් අන්න අර සරලව අර ටික දැනගත්තොත් එහෙම. ඉතින් ඔන්න මෙතනදිත් වටිනාම දේ තමයි ඔයාලගේ පැත්තෙන් වෙන්න ඕනේ දේ තමයි ඔයාලා ගොඩක් මහන්සි වෙන්න ඕනේ ඔයාලට මේ ජපන් භාෂාව හදාගන්න නම්. නිකන් හිටියා කියලා අපිට ජපන් භාෂාව හැදෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම ඔයා ජපන් කෙනෙක් එක්ක සාමාන්‍යයෙන් පොඩි දෙබසක් වුවමාරු කරගත්තු පමණින් ඔයාලට මේ ජපන් භාෂාව එකපාර වැඩි දියුණු කරගන්න අමාරුයි. ඉතින් මෙන්න මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා මෙන්න මේ දේවල් පිළිවෙලට දැනගත්තොත් එහෙම ඔයාලට ඉක්මනටම ජපන් කතා කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මේ පිළිවෙලට මාත් ජපන් ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් මගේ අත්දැකීමුත් එක්ක තමයි ඔයාලට මම මේ වීඩියෝ එක බෙදා ගන්න හිතුවේ.
ඉතින් ඔන්න ඔයාලටත් දැන් මීට වැඩිය වෙනස් අත්දැකීම් තියෙන අයත් ඇති, වෙනස් විදිවලට ජපන් ඉගෙන ගන්න අයත් ඇති. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මොනවා හරි දන්නේ නැති දෙයක් නොතේරෙන තැනක් තිබුණොත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, අපි ඒවට උත්තර දෙනවා. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් මගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා Baba with Japan මගේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් ඉක්මනටම තවත් අලුත් වීඩියෝ එකක් ගෙන්න බලාපොරොත්තු වෙන්න. අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැම දිනකටම සුබ දවසක්.